කොහොමද ඉතින් මගේ ආදරණීය යාළුවනේ ඔයාලට ඉතින් ඔන්න ඔයාලා හැමදේම මම අද අයිබෝන් කියලා ආදරෙන් සාදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න පුරුදු විදිහට මදත් මේ ඔයාලා මගේ ළඟට අවිල්ල ඉන්නේ. ඔයාලගේ දැනුමට වටින කියන සහ ඔයාලට ප්‍රයෝජනවත් වෙන තවත් දෙයක් මගෙන් ඉගෙන ගන්න බලාපොරොත්තුවක් ඇතුව. ළමයි අද කරන වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා. ඔයාලට මතකද මම කලින් වතාවේ කියලා දුන්නා මෙන්න මේ motion sensor module එක. ඉතින් මේ motion sensor module එක පාවිච්චි කරලා අද මම ඔයාලට කියලා දෙනවා කොහොමද ඔයාලගේ ගෙදරට security light එකක් එහෙම නැත්නම් motion sensor light එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ වැඩේට උමනා කරන දේවල් මොනවද කියලා අපි බලලා ඉමු. ළමයි මුලින්ම අපිට මෙතනදී උමනා වෙනවා අපිට මම නම් මෙතනදී පාවිච්චි කරන මෙන්න මේ විදිහේ බල්බ් එකක් බල්බ් හෝල්ඩර් එකක් අපිට මේක උමනා වෙනවා. ඔයාලට මෙතනදී මේක වෙනකොට ෆ්ලෑෂ් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මම දැනට මේ වගේ බල්බ් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපිට උමනා වෙනවා sun box එකක්. ඔයාලට පේන්න ඇති sun box එකක් උමනා වෙනවා. ඊට පස්සේ මේ sun box එකට මෙන්න මේ විදිහේ පියන් දෙකක් අපිට උමනා වෙනවා. sun box එකේ උඩ පියන සහ ඒ කියන්නේ මෙන්න මේ පැත්තට පියන් දෙකක් පැති දෙක වහ ගන්න ඕන ඔය ආකාරයට. ඊට පස්සේ ආපහු අපිට උමනා වෙනවා අපි කලින් වතාවේ නිර්මාණය කරපු අපේ මෙන්න මේ මොඩියුල එක motion sensor මොඩියුල එක. ඊට පස්සේ අපිට උමනා වෙනවා 5 වෝල්ට් ලබා දෙන්න මෙන්න මේ විදිහේ 5 වෝල්ට් ෆෝන් charge එකක් හරි මොකක් හරි 5 වෝල්ට් supply එකක්. ඊට පස්සේ cable connectors උමනා වෙනවා. ඊට අමතරව අපිට මේ වැඩි උමනා වෙනවා බවුත් එකක් EM සහ wire. හරි. එහෙනම් ඉතින් වැඩේ කරන්නේ කොහොමද කියලා අපි දැන් බලලා ඉමු. ළමයි මේ වැඩේදී අපේ sunbox එකේ සහ අපේ sunbox පියනේ අවශ්‍ය කරන සිදුරු ටික මම විදගෙන තියෙනවා. මෙතනදී මේ දෙක මම අපේ මෙන්න මේ බල්බ් එකේ හෝල්ඩර් එක හයි කරගන්න ඔන්න එන දාන්න සිදුරු දෙක විදගත්තේ. ඊට අමතරව මේ මැද තියෙන සිදුරු නම් වයර් එකක් ගෙනියන්න තමයි විදගත්තේ. ඒ වගේම මේ ඔයාලට පේනදී sunbox එකෙත් මම මෙතන තරමක් ලොකු කටක් කපා ගත්තා. එහෙනම් මෙන්න මේ motion sensor එක ඔන්න ඔය ආකාරයට රඳව ගන්න පුළුවන් වෙන්න. හරි. එහෙනම් අපි වැඩේ කරන්න පටන් ගමු. මුලින්ම මම අපේ මෙන්න මේ හෝල්ඩර් එකට වයර් දෙකක් සම්බන්ධ කරගන්නවා. ළමයි ඉතින් මෙන්න මේ විදිහට මම හෝල්ඩර් දෙකට හෝල්ඩරේට වයර් එකක් තඹුණගෙන අපේ හෝල්ඩර් එක මේ විදිහට අපේ sunbox එකේ උඩ පියනට මවුන්ට් කරගත්තා. දැන් ඊට පස්සේ අපි අපේ මෙන්න මේ motion sensor module එක මේකට සම්බන්ධ කරගන්න ඕනේ. මම ඉතින් මෙතනදී ඒකත් සම්බන්ධ කරගන්නවා. හරි මේ විදිහට ළමයි motion sensor module එකක් දැන් අපි හයි කරගත්තා. ඉතින් අපිට මෙතනදී මේකේ මේ තියෙන්නේ power input එක සහ මේ අපේ 230 output එක. ඒ ටික අනිවාර්යෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි මෙතනදී අපේ මෙන්න මේ power supply එක 5 volt power supply එක මේ තියෙන්නේ. මේකත් අපේ මේ මොඩියුල එකත් එක්ක තියෙන මේ කොටසට සම්බන්ධ කරගන්න ඕනේ. මෙතනදී නම් මම මේ supply එක විතරක් එළියට ගන්නවා මේ housing එක කඩලා අපි අපේ power module එකේ කියන්නේ මේ 5 volt power pack එක සහ අපේ මේ motion sensor module එකත් සම්බන්ධ කරගත්තා. ඒ වගේම මම power pack එකේ ඉඳලා අපේ motion sensor module එකට 5 volt cable එකත් සම්බන්ධ කරගත්තා. දැන් මේ තියෙන්නේ අපේ AC out එක සහ මෙතන AC in එක. මේ අවස්ථාවේදී ඔන්න මම දැන් මෙතනට high කරගන්නවා අපේ AC input දෙකක්. ළමයිනේ මෙතනදී අපේ මෙන්න මේ power pack එක නම් අපිට direct කෙලින්ම AC වලට සම්බන්ධ කරන්න වෙනවා. ඒ වගේම මෙතනදී මේ bulb එකේ ඔයාලට පේනවා ඇති මේ තියෙන මේ bulb එකේ ground connection එක නම් කෙලින්ම AC line එකට සම්බන්ධ කරන්න වෙනවා. ඒ වගේම අපේ මෙන්න මේ connection එක කියන්නේ bulb එකේ AC live connection එක අපේ relay එක හරහා තමයි අපිට සම්බන්ධ කරන්න වෙන්නේ. මම දැන් මේ වෙලාවේදී ඒකත් සම්බන්ධ කරගන්නවා. මයි තියෙනවා අපේ වයර් කනෙක්ෂන් සම්බන්ධ කරපු විදිහ. ඉතින් මෙතනදී ලොකු බරපතල විදිහට හිතන්න දෙයක් නැහැ. මේක බොහොම සරලයි. මේ තියෙන්නේ අපේ රිලේ එකට යන ලයින් එක. ඒ කියන්නේ රිලේ ඉන් එක සහ රිලේ අවුට් එක. මෙතනින් තමයි AC ලයින් එක රිලේ එකට ඉන් වෙන්නේ සහ මේ තියෙන්නේ මෙතන ඉන් කරනවා. ඒ වගේම මෙතනින් අවුට් එක අපේ බල්බ් එකට යනවා. මේ තියෙන්නේ ඩිරෙක්ට් කෙලින්ම AC 230ට සම්බන්ධ වෙන කනෙක්ෂන් එක.
මෙතනදී අපි රිලේ එක හරහා නෙමෙයි අපේ පවර් පැක් එකට නම් දෙන්නේ. ඒක ඩිරෙක්ට් කෙලින්ම අපි දෙනවා 230ට. මොකද රිලේ එක හරහා දෙන්න අපිට හේතුවක් නැති හින්දා රිලේ එක හරහා දෙන්නේ අපේ මේ බල්බ් එකට යන වයර් ලයින් එක විතරයි. ඉතින් මෙතනදී මම රිලේ එකේ කනෙක්ෂන් එකත් සම්බන්ධ කරගන්නවා. ෆයිනලි ඉතින් ළමයි මේ තියෙනවා අපි හදාගත්ත motion sensor light එක. ඉතින් මේ තියෙන්නේ මේකේ current input එක ඔයාලට පේනවා ඇති. මේ තියෙන current input එක මෙතන අපේ light එක සහ මෙතන motion sensor එක. ඉතින් මේක මෙන්න මේ අතර high වෙන්න තමයි මං හදාගත්තේ. හරි. අපි එහෙනම් දැන් පොඩ්ඩක් මේක check කරලා බලමු මේකට power දීලා. හරි. ඉතින් මගේ ආදරණීය යාළුවනේ මේ වෙලාවේ ඔන්න මම හදපු අපේ motion sensor module එකට එහෙම නැත්නම් motion sensor light එකට supply දීලා තින්නේ. ඔයාලට ඇහෙනවා ඇති මේක ටික් ටික් ගාලා වැඩ කරනවා. හරි. දැන් මේක මේ වෙලාවේදී වැඩ. අපි දැන් bulb එකක් මේකට set කරලා බලමු. මේ තියෙන්නේ මම මේකට power දීපු line එක ඔයාලට පේනවා ඇති. පොඩ්ඩක් ඉන්නකෝ. මම පෙන්නන්නේ ඒක හිමීට. මේ තියෙන්නේ මම main line එක දීපු 230 දීපු line එක. හරි. මේ වෙලාවේදී ඉතින් දැන් මම ඔන්න අපේ මෙන්න මේ විදිහේ LED බල්බ් එකක් මාගාව තියෙනවා. මම මේකට හයි කරනවා මේ LED බල්බ් එක. දැන් මම මෙතනදී මගේ කාමරේ ලයිට් එක වලට ඕෆ් කරලා පෙන්නන්න. ඔයාලට පේනවා ඇති. අපේ motion sensor light එක වැඩ කරන විදිහ මම මෙතනදී මේකේ time delay එක පොඩ්ඩක් වෙනස් කරලා තින්නේ. ඒකයි මේක මේ අඩු වේලාවකදී දැල් වෙලා නිවිලා යන්නේ. ඔයාලට පේනවා ඇති මම මෙතන ඉන්න හින්දා තමයි මේ motion light එක මෙහෙම පත්තු වෙන්නේ. එහා මෙහා යනකොට ඔයාලට පේනවා ඇති මම මෙතනින් එහා මෙහා යන වාරයක් පාසා මේ light එක පත්තු වෙනවා. ඔයාලට පේනවා ඇති ටික් ටික් ගාලා. හරි. ඉතින් ළමයි මෙන්න තියෙනවා මම අද ඔයාලත් එක්ක හදපු අපේ ෆ්ලෑෂ් ලයිට් මොඩියුල එක, motion sensor මොඩියුල එක. ඉතින් මෙතනදී ඔයාලට මේ බල්බ් එක වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන මේ පාවිච්චි කරලා තියෙන මගේ කාමරේට පාවිච්චි කරලා දීලා දාතියේ ෆ්ලෑෂ් ලයිට් එකක් උනත්. ඒ වගේම තමයි තව දෙයක් මේ අපේ මොඩියුලේටර් එක මෙන්න මේ sensor මොඩියුලේටර් එක උඩ තියෙන screw adjust කරලා ඔයාලට පුළුවන් මේක පත්තු වෙන නිවෙන කාලේ අඩු වැඩි කරගන්න. ඉතින් මම මෙතනදී මෙන්න මේ විදිහට බොහොම අඩු වියදම් සරල උපකරණ කීපයක් පාවිච්චි කරලා තමයි අපේ මේ motion sensor module එක එහෙම නැත්නම් motion sensor light circuit එක හදාගත්තේ. ඔය තියෙන්නේ අපි හදපු light එක. ඉතින් ළමයිනේ අද මම ඔන්න ඔයාලත් එක්ක කරපු මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලගේ අදහස් මට කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මගේ වීඩියෝ එක හොඳ නම් තව කෙනෙකුට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මෙතනදී ඔයාලට නොතේරුණු අපහැදිලි දැන් මොන හරි තියෙනවා නම් ඒක ගැනත් වීඩියෝ එකෙන් පහළ කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මගේ ආදරණීය යාළුවනේ තවත් දවසක මේ වගේ වටින කියන වැදගත් වීඩියෝ එකක් අරගෙන මම ඉක්මනට ඔයාලගේ ළඟට එන්න. එතකන් ඉතින් හැමදෙනාම පරිස්සමට ඉන්න හැමදෙනාටම ජය වේවා. ආයිබෝවන් ගිහිල්ලා එන්නම්. බුදු සරණයි.